බං ගේ ඇතුළට ළමිස්සි වගේ දොරවල් වහන් ඉන්නේ. මොකද ගෑ ගන්නවා? අපි කවදාවත් දොරවල් අරගෙන හිටියේ. අපි හැමදාම වහගෙන තමයි හිටියේ ඉතින්. කිරිබාදරට ඩොග්ස් පැනවිකුවලු. දැන් ඉතින් මෙවන් බොස්ස දකින්න තියෙන අමාරුවක්. හරියට නිකන් අර රැබිට් මූන් දකිනා වගේ තමයි දැන් ඉතින් මෙවන් බොස්ස දකින්න වෙන්නේ. මෙවන් බොස් after long time වා. ඉඳලා දැක්කම තමයි බං අගයක් තියෙන්නේ. ඒක පොඩ පේන්නේ නැතු හිටියේ. කොහෙද උඹ ගියේ? ඇයි බං එකපාරට උඹේ ෆෝන් එකට කරන්නේ නැත්තේ? මං ගෙදර ගියා බං. ඔය අනේන ගමන් සිග්නල් නැති වෙන ෆෝන් එකේ. අද මු මෙහෙද? මේ බොස් නිකන් පාටියක් පුට්ටෙන්න යනවා වගේ සිග්නල් ලයිට් එකක් පත් වුණා. ඉතින් මම කෙලින්ම මෙහෙට ඇඩ්මිට් වුණා. පාටියක්? මොකද්ද බං පාටිය? ඇයි මෙවන් බොස්ට නිවුස් එක ආවේ නැද්ද බොස්? හැපි වෙන්න ඕන නිවුස් එකක් තියෙනවා බොස්. කෙලින්ම නන්දි කඩාල් කලපුව වින් කරා වගේ නුරාන් බෆලෝගේ බැක් එකට කික් එකක් දීලා කෙලින්ම පොලිසියේ අය ජේල් එකට දාලා නුරාන් බොස්. ඉතින් හැපිනේ මෙවන් බොස්. අපි ඒක සෙලිබ්‍රේට් කරන්න බෑ. ඒකයි මම මෙහෙට ඇඩ්මිට් උනේ. අඩේ සිරාවටම නියමයි බං. මේ ඔබ මොකක් කරේ අවුලක දින්නේ? පිස්සුද බං? කිසිම අවුලක නැහැ. නැහැම දෙයක් පේනවා. පිස්සුද බං? අර එක අල්ලගත්ත එක කොහොමද හොඳයි. මේ මට වහන්සි මම වොෂ්ෂා දාගෙන යන්නම් ඕම ඉඳපන්.